ලස්සනම හදවත් තියන අය කවුද කියලා අපි බලමු. බැඳීමක් නැතත් තව කෙනෙක් ගැන හොයලා බලන්නේ ලස්සනම හදවත් තියන අය. ඒ වගේම ලස්සනම හදවත් තියන අය වාසියක් නැතත් අනුන්ට උදව් කරනවා. තවත් ලස්සනම හදවත් තියන අය සතුටක් නැතත් දුකින් ඉන්න අයට සැනසීමක් දෙනවා. තව හදවත් ලස්සන අය යාළුකමක් නැතත් අවශ්‍ය තැන්වලදී ළඟින් ඉන්නවා. මේ විදිහට ලස්සනම හදවතක් තියෙන යාළුවෙක් ඔයාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නවා නම් එයාව මෙන්ෂන් කරන්න. හැබැයි ඔයාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න ලස්සනම හදවතක් නැති යාළුවා මෙන්ෂන් කරනව නෙමෙයි. ඒ වගේම මේ වීඩියෝ එක බලන ඔයාටත් ලස්සන හදවතක් තියෙනවා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා.